ජීවිතය නවත්වන පිණිස සාතන් හරි කට්ටයි සෙනෙවන්ත සහෝදරය සහෝදරිය යක්ෂයා කියන කෙනා කට්ටයි. ඔහු දන්නෝ කිතුණු වගේ බලය තියෙන්නේ කොයිද කියලා. ඔබ දන්නවද සිංහයාගේ බලය තියෙන්නේ කොයිද කියලා? සිංහයාගේ බලය තියෙන්නේ සෙනෙවන්ත සහෝදරිය ඇඟේ නෙමෙයි. සිංහයාගේ බලය තියෙන්නේ ඇඟේ නම් එහෙනම් සිංහයාට වැඩිය ලොකු සත්තු ඉන්නවා කැලේ. එහෙනම් කැලේ රජා කියලා කියන්නේ සිංහයාට. ඒතර ජේසුස් වහන්සේට කියනවා යුදාවේ සිංහයා කියලා. ඒතර මේ ඇයි මේ මෙහෙම කියලා තියෙන්නේ? ඒතර සිංහයාගේ මොකක්ද මේ රහස? සිංහයාගේ මේ බලය තියෙන සෙනෙවන්ත සහෝදරේ සිතේ තියෙන්නේ. සිතේ තමයි සිංහයාගේ බලය තියෙන්නේ. සිංහයා දන්නේ නැහැලු පරාද වීමක් ගැන. සිංහයා කියන සතා පරාද වීම කියන දේ දන්නේ නැහැ කියලා කියන්නේ. ඔව් ඔබට තේරෙනවද? ඔහුගේ ඔළුවේ තියෙන්නේ ඔහු ජය ගන්නවම කියන එක. ඉතින් සෙනෙවන්ත සහෝදරිය එහෙනම් කිතුණුවාගේ ජීවිතය තුළ බලය තිබෙන්නේ ඔබට තේරෙනවද? ඔබ ඒක කාරණාවල් දැන ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ තමයි යාච්ඡාව කියනව දේ තුළ තමයි බලය තිබෙන්නේ. ඒකයි අපේ මේ චර්ච් එක තුළ ගොඩාක් ප්‍රයාස වලට අපි යොමු කරන්නේ. ඉතින් අපි ඒ වලට බොහෝ අය ඒ වල ප්‍රතිඵල දැකලා තිබෙනවා. විසඳෙන්නෙම නැති ප්‍රශ්න විසඳිලා තිබෙනවා සෙනෙවන්ත සහෝදරිය. ඔබට තේරෙනවද? උන්වහන්සේ බලවත් දේවල් කරනවා. මලවුන් නැගිටිනවා. ඔතන අපි එක දේවමයක් කරා ආරාමයේ පාරේ එක සහෝදරියක් පිච්චිලා 95ක් ඔතන මැරලා කියලා. ඒක හස්බන්ඩ් කෝල් කරලා කිව්වා ඇවිල්ලා දනග ගහන්න අපේ නිරහාර යාච්ඡාවේ එදා තිබුණේ බදාදා. ඔබදලා මේ හස්බන්ඩ් ඇවිල්ලා දන ගැහුවා. ඔය හොස්පිටල් එකට යද්දි මේ සහෝදරිය ජීවත් වුණා. අපිට තේරෙනවද? දෙවියන් වහන්සේ මලවුන් නැගිටවනවා. අපිට යාච්ඡා කරන තැන්වල යාච්ඡා කරන ස්ථානවල බලවත් වෙනවා. එන ඔබේ ජීවිතේ වැදගත්ම දෙයක් තමයි සෙනෙවන්ත සහෝදරිය මේ යාච්ඡාව කියන දේ. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ ජේසුස් වහන්සේ අපි දකිනවා මරණය දැක යාච්ඡා කළා. බයිබලයේ කියනවා මගේ ආත්මය මරණකම් ශෝකයි කියලා කිව්වා. ජේසුස් වහන්සේ කිව්වා මගේ ආත්මය මරණ තරම් ශෝකයි. ඒ ශෝකයි කියලා උන්වහන්සේ නිකන් සිටියේ නෑ. දනග ගැහුවා සෙනෙවන්ත සහෝදරිය. ඔබ මේ දේ අල්ල ඒ ගානටදී අද දවසේ ඔබට යාච්ඡාවක ගැන